වැඩියමක් ඕනේ නෑ. සම්බෝලයක් අල්ලලා ගන්න. එහෙම කොහමද? ඔය අයියන්ඩිලා අක්කන්ඩිලා හැමදාම මෙහෙ එන එකක් කිය. මේ පැටව මීට ඉස්සලා මෙහෙ ඇවිත් තියෙනවයි. ඉස්සෙල්ලාම ආපු එකේ උන්ට කටට රහට බත් වේලක් නොදී යවන්න පුළුවන් නෑ. කොකෙක් මරාගෙන ආවා අයියලට මුලියාලා දෙන්න. මණිකා මාදේයෝ ඔය හොදි මැල්ලුම් ආනන් ඔක්කොම බෙදුම් මෙහෙම ලෑස්ති කරලා ගන්න ඉක්මනට. අර කොක් මාංශේ ගම්මිරි ගොර කැහැම යහමින් දාලා හොද්ද හදලා ගනින්. ඔය වටපිට බල අතපතක ගයින් නැතුව ඉක්මන් කළා ඔක ලෑස්ති කරහන්. තීන් කුරුට්ට මලයට ගිය කලා. ඉස්සර කුක්කා වගේ ගෑනිට බය වුණු මලේ. දැන් කොහොම හරි ගෑනියෝ බය කරගත්තානේ. ඒම තමා පිරිමුණම ඉන්න ඕනේ. හිතු කියන තැන ඉන්න හදා ගන්න ඕනේ. මගේ වචනට එහෙලින් ගියොත් ඉතින් උන් දැයි. මේ පැල්කොටේ බත් කනවා එහෙම නෙමෙයි. බට මං කියා දීලා තියෙනව නේද වැඩ කරන්න ඕන පිළිවෙල. බට ඒක අමතක වුණාද? ඔය ඉක්මනට බත පියලා ගනින්. මගේ අක්ෂාරුඩුනොත් මොකද වෙන්නේ කියලා දන්නව නේද? මාලයා ඒකේ වදන්න ඉන්නේ. ලෙන්ගතු කමට කතා කරහන් හිතරිත් දන්නේ නැතුව. ඒකේ බඩත් උස්සාන විඳින දුක පේන්නේ නැතේ. දරුවෙක් වදන්න ඉන්න ගෑණියෙකුට තමුන්ගේ ස්වාමියාගේ කරුණාව තියෙන්න ඕන. බත බාලා ගන්න කිව්වා නේද මයි දෙයියෝ? බත බාලා තියෙන්නේ. හැබැයි නිමිලා මදි. කිටි මං උණුවේම කවන්න. එහෙම. Vale, vamos a cortar, Kitty. Vale.